බබා මාර වැඩේනේ අනේ. ඇයි මොකදනේ? අර අපේ කමල නැන්දාගේ දුව තරුෂි අන්න ඒකේ බඳිනවලු. ඉතින් අපිට මොකද? ඉතින් කියන්නේ අනේ අපිටත් වෙඩින්නෙක් කියලා මේ බලන්නකෝ. කොයි ඉතින් කරලා තියෙන්නේ කීයක් හරි වියදම් වෙන දෙයක්මයි අනේ උනොත් වෙන්නේ. මම මේ අපේ ගිය මාසෙත් වියදම් එකතු කරනවා. මාර වියදම් ගොඩක් ගිහිල්ලා තියෙන්නේ අනේ. මම නම් කියන්නේ අපි වියදම් පාලනය කරන්න ඕනේ. ඒකනේ අනේ. දැන් මේ මදිවට මේ වෙඩින් එක. ඔන්න කවි මේ පාර නම් මම වෙඩින් එකට කියලා වෙනම සාරි ගන්නෙ නැහැ. අර ඔයාට මතකනේ මම නිහාල් අංකල්ගේ දුවගේ වෙඩින් එකට එඳපු සාරි එක. මම ඒක මන්දිනවනේ. අපි මොකටද අනේ මේ අනුන්ගේ වෙඩින් වලට සල්ලි බොරුවට වියදම් කරන්නේ? අනේ අපි ඒගොල්ලන්ට සල්ලි දෙන්නත් එපයි. අම්මෝ. මේ බලන්නනේ කොච්චර හොඳද කියලා අපේ ආර්ථිකය ගැන කොච්චර හිතනවද. හරි එහෙනම් ඔයා තියෙන සාරි එකක් අඳින්න. මාත් උන්නේ තියෙන එකක් ඇඳලා දාන්න. ඔව් ඔව් අනේ අපි එහෙම කරමු. අපි සල්ලි ඉතුරු කරමු. ඔව් ඔව් ඇත්ත. The next day. මොකද බබා ඔය? මේ මං අර එදා කිව්ව සාරියානේ. ඒකද? හරි. කවි මේ බලන්නකෝ අනේ මේ සාරිය හරි පරණ පාටයි නේද? කලර් එකත් නිකන් ෆේඩ් වෙලා වගේ. පරණ පාටයි? අයියෝ නෑ අනේ. මේ බලන්නකෝ ලස්සන. තිබ්බ විදිහමයි මේ. බබා අනික අපි වියදම් පාලනය කරනවා. මතකයිනේ? මතකයි. The next day. මොකද බබා ඔය සාරිය ආයි අරගෙන? අනේ බලන්නකෝ කවි මේ සාරිය out of fashion. out of fashion? ඒ මොකද? ඔයාලට මතකද අපේ අම්මගේ යාළුවෙක් හිටියේ සුමන ආන්ටි කියලා? අන්නේ අත්තනේ මේ සාරිය ඇඳගෙන වෙඩින් එකකට ගිහිල්ලා. එයා සාමාන්‍යයෙන් අඳින්නේ out of fashion සාරියනේ. ඒ කියන්නේ මේ සාරිය අතින් out of fashion තමයි. පිස්සුද බබා? ඕක ඔය මාස 3කට කලින් ගත්තේ මතක නැද්ද? අනික අපි වියදම් හරි. කවි මේ වෙඩින් එක තියෙන මෝර්නින් ෆන්ක්ෂන් එකක්ද? ඔව්. අයියෝ එහෙනම් ඉතින් මෝර්නින් ෆන්ක්ෂන් එකට මේ වගේ ඩාර්ක් කලර්ස් ගැලපෙන්නේ නැහැ අනේ. ඒකට ගැලපෙන්නේ ලයිට් කලර්ස්. මේ මං යනවනේ ගිහින් සාරියක් අරන් එන්න. ඇයි දැන් ගන්නෙ නෑ කිව්වේ? ඕ ඉතින් එහෙමයි කියලා ඔයාට ලැජ්ජ කරන්න බෑනේ මට මේක ඇඳගෙන ගිහිල්ලානේ. මං ඒ නිසා එකක් අරගන්නම්. කෝ කාඩ් එකද? දැම්ම යනවද? ඕ අනේ. හරි බය වෙන්න එපා මං ගිහලා ගණන් අඩුම සාරි එකක් අරගෙන එන්න හොඳද? ආකෝ. One eternity later. ඕවනේ මෙයා ඕල්ලාන්ස කරන්නෙත් නැහැ. මොනවද බබා ඔය ඔච්චර බරට බරේ උස්සා? මෙච්චර කියන්නේ